ඇයි මේ අද මේ වෙනද නැති කැක්කුමක් අද අමුතුවෙන් පහළ වුණේ? කොහොම වුණත් ඔය දෙන්නම අද මෙතෙන්ට ආපු එක හොඳයි. මොකද මම කල්පනා කරේ මගේ ව්‍යාපාර පවර්ලා දෙන්න ඕන නියම සුදුස්ස කවුද කියන එක මට හොයාගන්න උවමනා වුණා. තාත්තා දන්නවනේ ඉතින් මමනේ පවුලේ ලොකු දුව. අනේ මේ ඔයා ලොකු දුවනාට තාත්තා දන්නව කවුද හොඳටම ඉගෙන ගත්තේ කියලා. නේ තාත්තේ? හරි හරි. හරි හරි. දුල දෙන්නම් පොඩ්ඩක් මේක අහගන්නකෝ. මට අවශ්‍යතාවය තියෙන පුතේ මෙන්න මේකයි. ඔයාලා දෙන්නම අද මෙතෙන්ට ආවේ මගේ මේ තියෙන දේපල සේරම මල්ලිට අයිති වෙයි කියලා බයෙන්. හැබැයි මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඕගොල්ලන්ගෙන් දේපල අහිමි වෙයි කියලා නිකන් මේ මවාගත්තු ආදරයක් මට පෙන්නයි කියලා මම ඔයාලා දෙන්නගෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දුල දෙන්නම් මේක පොඩ්ඩක් අහගන්න. හැම කෝටිපති තාත්තා කෙනෙක් ගාවම තියෙනවා හදවතේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් වෙන් වෙච්ච කොටසක්. හැබැයි යන්නේ කොටස පුරවන්න පුළුවන්කම තියෙන්නේ මිල මුදලින්වත් දේපල වලින්වත් නෙවෙයි. ඒක පුරවන්න පුළුවන් වෙන්නේ දරුවෙගේ හදවතින් එන ආදරයට විතරයි පුතේ. ඒ නිසා මගේ ව්‍යාපාර සියල්ලම අද ඉඳලා බලා ගන්න මම පවරනවා මල්ලිට.